හෙලෝ ගයිස් ඔන්න මං ආයෙත් vlog එකක් අරගෙන ආවා. මේ දැන් මම ඉන්නේ මාතර. ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ ආවා මාතරට සෙනසුරාදා. මොකද අපේ ඇකඩමික් ජුනි 22 වෙනකොට පටන් ගන්නවා. මං මේ වීඩියෝ එක දාද්දිත් අපේ ඇකඩමික් පටන් අරන් ඉවරයි. තව යාළුවෙකුයි බ්ලූ බීච් පැත්තේ ගිහින් එන තමයි ඉරිදා කතා වුනේ. ඔන්න උදේම නැගිටලා ඉරිදා ලෑස්ති උනේ බ්ලූ බීච් ගිහිල්ලා එන්න. නිල්වැල්ල කියන පැත්තේ තමයි මාතර බ්ලූ බීච් තියෙන්නේ. බ්ලූ බීච් අයිලන්ඩ්. ඒක මාර ලස්සනයි. ඔයාලා බලන්නකෝ මගේ වීඩියෝ එකෙන්. ඔන්න මම උදේ 8 වෙද්දි ලෑස්ති වෙලා යනවා කැම්පස් එකට. යාළුවමයි හම්බෙන්න කතා කරගත්ත කැම්පස් එකේ. මේ තියෙන අපේ කැම්පස් එකේ මේන් එන්ට්‍රන්ස් එක. බලන්න කොහොමද view එක කියලා. එදා ඉරිදා උදේ හින්දා කට්ටිය අඩුයි කැම්පස් එකේ කොහොමත්. නිවාඩු ගිහිල්ලා ගෙදර යන හොස්ටල් එකේ ඉන්න කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. කොහොම හරි අපි කැම්පස් එකේ ආර්ට් කැන්ටින් එකට ගිහිල්ලා කාලා එහෙම තමයි බ්ලූ බීච් යන්න ප්ලෑන් කරගත්තේ. ඔන්න ඉන්නවා මගේ යාළුවා. එයත් එක්ක තමයි මම අද බ්ලූ බීච් යන්නේ. ඔන්න අපි බස් එක නගින්න ඉන්නේ තංගල්ල හරි දික්වැල්ල හරි බස් එක තමයි නගින්න ඕනේ. ගිහලා දික්වැල්ල ස්ටෑන්ඩ් එකෙන් තමයි බහින්න ඕනේ. බැහැලා එතනින් ඉඳන් තව බස් එකකුත් තියෙනවා. එහෙම නැත්නම් අපි එදා නම් පික්නික් එකක් දාගත්ත මුලින්ම හරියට බස් දාන්න නැති හින්දා. ඊට පස්සේ ඔන්න අපි ආවා දැන් බ්ලූ බීච් අයිලන්ඩ් එකට. බලන්න කොහොමද view එක කියලා. මාරම ලස්සනයි එතන. වතුර නිල් පාටයි. බෑග් එක ගලවන්නත් කලින් බීච් එකට දාලා ඉවරයි. හර්මිට් ක්‍රැබ්ස්ලා ගොඩාක් ඉන්නවා. අර එයාලා හරිම චූටි. අපිට පෑගෙන්න වුණත් පුළුවන්. අර එයාලගේ ෂෙල් එක ඇතුළට ගියාම මේ නිකම්ම ෂෙල් එකක් වගේ තමයි පේන්නේ. මේ බලන්නකො මාරම ලස්සන දෙයක්. මෙතන ෆොටෝ ලොකේෂන් සෑහෙන්න තියෙනවා. අපි දෙන්න ගිය වෙලේ ඉඳන් කරේ ෆොටෝ ගහපු එක තමයි. ඉතින් ලස්සනට ගහක් තිබ්බ. මට ඒක නගින්න පුදුම ආසාවක් තිබ්බේ. ඉතින් try කරලා බැලුවා. මේ මාර ලස්සනයි. පොඩි රිලා ගතියක් ඉස්මතු වුණා. අපි ඉතින් පොඩි ස්නැක් එකක් වගේ අරගෙන ගියා පාපින්න. ඊට පස්සේ කයියක් දදා හිටියා ටික වෙලාවක්. අපි උදෙන්ම ගියේ හින්දා උදෙන්ම ගියත් ළමයි එතන මාර අවුවසරක් තිබ්බේ. එදා නම් ගොඩක් ඉතින් මාතරට අවුවසර වැඩිනේ. හෙවනට වෙලා අපි දෙන්න කයියක් දැම්මා. බීච් එකේ තව ඉස්සරහට ඇවිදන් එනකොට මේ වගේ ලස්සන ෆොටෝ ලොකේෂන් ගොඩාක් තිබ්බා. මෙතන මේ ගල් ටික මාරම ලස්සනයි. ලස්සනට හැදිලා තියෙන පොඩි පොන්ඩු වගේත් හැදිලා තියෙනවා. ඒ කියන්නේ ගල උඩින් වැල්ල ඇවිල්ලා මේ ලස්සනට වතුර ටික පෙරිලා යනවා. ඉස්සරහා වීඩියෝ එකේ ඔයාලට පෙන්නන්නම් ඒක මේ තියෙන්නේ. එතන මාරම ක්ලියර් වතුර. තව මෙතන එක ජාතියේ මාළු හිටියා. එතන ඒ වතුර නැදිලා තියෙන තැන්වල ඔයාලට පේන්නේ නැතුව ඇති හරියට කැම් එකට. view එක නම් කියලා වැඩක් නැහැ guys. මාරම ලස්සනයි. අපි ඉතින් ගියේ නම් ෆොටෝ ගහන එක තමයි කරේ. තැන් වල ගිහිල්ලා එතන බීච් එක පුරා දිගටම මේ එක පැත්තක් තියෙනවා. තනිකර ගල් විතරක්ම තියෙන. මේ තියෙන්නේ එතන තියෙන පොඩි අයිලන්ඩ් එකක් වගේනේ. ඒ අයිලන්ඩ් එකෙන් මෙහා පැත්තේ තියෙන බීච් එක තමයි. අයිලන්ඩ් එක ඇතුළට නම් අපි ගියේ නෑ. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක ගාව අර ඒකේ අයිකනික් තැන තියෙන්නේ මේ බ්ලූ බීච් කියන එකේ මෙතනනේ. දෙපැත්තෙම රැල්ල ගහන තැන. එතනින් ඇතුළට ගිහිල්ලා අර එහා පැත්තේ පේන අයිලන්ඩ් එකට යන්න පුළුවන්. අපි දෙන්න ගියේ නෑ. අපි දෙන්න විතරයි තනියම ගියේ හින්දා පොඩ්ඩක් යන්න බය හිතුණා. කැලෑව වගේනේ. ඔන්න ළමයි බ්ලූ බීච්. අපි යන්න ලෑස්තිලා තමයි මේ හරියට ආවේ.
මෙතන බලන්නකෝ වම් අත පැත්ත බැලුවත් මුහුද, දකුණු අත පැත්ත බැලුවත් මුහුද. දෙපැත්තෙන්ම රැල්ල ඇවිල්ලා එකට හැප්පෙනවා. කොහොමද නේද ඒක? ඔන්න බල්ලෙකුත් ඇවිල්ලා හිටියා රැල්ල පාගන්න. උදේ 10 ගානකට විතර තමයි බ්ලූ බීච් එකට ආවේ. ඔන්න අපි 12 විතර වගේ වෙනකන් මෙතන හිටියා. අවුවසරි වැඩි වෙන්න කලින් යන්න බලාගෙන තමයි ආවේ. ගයිස් අදට vlog එක ඉවරයි. තව vlog එකකින් සෙට් වෙනකන් channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like කරන්න.